හෙලෝ චතුටෙක් YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එකේ දකින්න නැති අද වීඩියෝ එකෙන් ගේන්නේ මොකද්ද කියලා. මම අද කියලා දෙන්න යන්නේ Microsoft Word එකකින් වැඩ කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් tricks ටිකක්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම subscribe button එක click කරලා මගේ channel එකට එකතු වෙන්නත් ආරාධනා කරනවා. එහෙනම් දැන් අපි බලමු මොනවද මම කියලා දෙන්න යන tricks කියලා. මෙන්න මේ වගේ ඩේටා ටිකක් ඇතුළත් කරන්න තියෙන අවස්ථාවකදී ඔයා ගොඩක් වෙලාවට කරන්නේ ටේබල් එකක් අරන් ඒකේ බෝඩර් එක අයින් කරලා හදාගන්න එකනේ. ඉතින් ඒ වෙනුවට ඔයාට මෙන්න මේ ලේසි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මේ ඔයා ටයිප් කරලා තියෙන ටික සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ උඩ තියෙන රූලර් එකෙන් ඉස්සරහා වචන ඈත් වෙන්න ඕන තැනක් ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ ඒ ඈත් වෙන්න ඕන වචන ළඟට ක්ලික් කරලා ටැබ් එක ප්‍රස් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. ඊළඟට මම කියලා දෙන්නම් ෆිල් කරන්න පුළුවන් ෆෝම් එකක් හදාගන්න විදිහ. ඉතින් සාමාන්‍ය විදිහට ලයින්ස් ටිකක් දාලා ඔයා ෆෝම් එක හැදුවොත් ඒක උඩ ටයිප් කරන්න බැරි වෙනවා. ඒකට සොලියුෂන් එකක් විදිහට ඔයාට ටේබල් එකක් ඉන්සර්ට් කරලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට කොලම්ස් සහ රෝස් ටික තෝරගෙන මෙන්න මේ විදිහට ටේබල් එකක් හදාගෙන ඉන්න. හරි ටේබල් එක හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ ටේබල් එක සිලෙක්ට් කරලා උඩට ගිහිල්ලා මෙන්න මෙතනින් no border කියන එක දෙන්න ඕන. හරි no border කියන එක දුන්නාට පස්සේ ඔයා මෙන්න මේ වගේ අවසාන කොලම් එක විතරක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒකට ගිහිල්ලා මුලින්ම bottom border කියන එකට ක්ලික් කරන්න. හරි bottom border එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයා inside horizontal border කියන එක දෙන්න ඕන. දැන් ඔයාට මේ ලයින් එක උඩම ඔයාට අවශ්‍ය දේ ටයිප් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඔයාට අවශ්‍ය විදිහට Word document එකේ lines ටිකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට අවශ්‍ය නම් dotted line එකක් දාගන්න star marks 3ක් ටයිප් කරලා enter කරන්න. එහෙම නැත්නම් ඔයාට straight line එකක් අවශ්‍යයි නම් hyphen වලින් 3ක් ටයිප් කරලා enter කරන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් double line එකක් equal වලින් 3ක් ටයිප් කරලා enter කරන්න. ඔයාට ට්‍රිබල් ලයින් එකක් දාගන්න ඕන නම් hash marks 3ක් දාලා enter කරන්න. ඔය හතෙනකින් හිටියද ඔයාගේ contact details ටික Word එකෙම QR code එකක් විදිහට convert කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා මුලින්ම මෙන්න මේ විදිහට ඔයාගේ contact details ටික type කරගෙන ඉන්න. හරි ඔයා contact details ටික type කරගත්තට පස්සේ උඩට ගිහිල්ලා උඩ type කරගන්න display barcode කියලා. ඊට පස්සේ ඒක අවසානට double quotation එකක් දාලා contact details ටික අවසානටත් double quotation එකක් දාන්න. ඊට පස්සේ ඔයා type QR කියලා එතන type කරගන්න. ඊට පස්සේ ඔයා මේ type කරපු ටික select all දෙන්න. select all දීලා ඔයා දැන් ඔයාගේ keyboard එකේ control එකත් එක්ක F9 press කරන්න. මේ ටික උඩ right click කරලා toggle fill code කියන එක දෙන්න. ඔන්න එතකොට දැන් ඔයාගේ contact details ටික QR code එකක් විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේක scan කරලා ඔයාගේ contact details ටික දැන් ගන්න පුළුවන්. අවසාන trick එක විදිහට මම කියලා දෙන්න යන්නේ ඔයා text විදිහට type කරලා තියෙන දේක් කොහොමද auto table එකකට convert කරගන්නේ කියලා. මෙතන මම data ටිකක් type කරලා තියෙනවා. ඉතින් මේ ටික table එකකට හදාගන්න ඕන. කමා වලින් separate කරලා තමයි මුලින්ම type කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයා දැන් මේ උඩ තියෙන data ටික ඔයාට මේ අවශ්‍ය විදිහට manually මේවා copy paste කරලා හදාගන්න ගියොත් ඔයාට ලොකු වෙලාවක් යනවා මේකට. දැන් ඔයා ඒකට solution එකක් විදිහට මේ text එක උඩ ක්ලික් කරලා select all දෙන්න. ඊට පස්සේ insert table කියන තැනට ගිහිල්ලා convert text to table කියන එක ගන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ box එකක options ටික fill කරන්න එනවා. ඉතින් එතනදී ඔයා මුලින්ම දෙන්න ඕන column කීයක් අවශ්‍යද කියලා. ඉතින් ඔයාට අවශ්‍ය column ගන්න මෙතන දුන්නට පස්සේ rows සංඛ්‍යාව auto එනවා.
ඊට පස්සේ පල්ලෙහාට ගිහලා separate tab කියන තැනට ඔයාලට අවශ්‍ය option එක දෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී data එක වචන ටික separate කරලා තියෙන්නේ කමා වලින් නිසා commas කියන එක දෙනවා. ඉතින් space එකකින් separate කරලා තියෙනවා නම් අතන space එකක් තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා මෙතන okay දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට data ටික add වෙලා ඔටෝම table එකක් create වෙලා තියෙනවා. මම හිතනවා මම මේ කියලා දුන්නු ට්‍රික්ස් ටික ඔයා වර්ඩ් එකත් එක්ක වැඩ කරද්දී ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාට මේක ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ඔයා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.